මේ කතාවට සම්බන්ධ විදිහට තමයි මේ කතාවේ මේ යක්කු මේ ජල් කඩුවක් මරාගෙන ගියා. අන්ති ඒක පිළිබඳව තමයි මේ අපිට මේ කතාවේ විරෝධය. ඒ යක්කු වෙන පොඩි දරුවෙක් කරන්නේ විද්‍යාවේ විමාන විපත් කරලා. ඔගොල්ලෝ විපත් කරලා අපතම හේතුලා ඒක මේ කුහේ දුහම යක්කු දෙන්නල බලපෑම යක්කු දෙන්නෝ මේ කතාවට සම්බන්ධ යකු සම්බන්ධයෙන් කියන්නේ. ඒකයි ඔය යකු මේ යකාගේ පිටිපස්සේ තියෙන මිනිස්සුවක්. ඒ මිනිස්සු පවාගෙන ඉන්න තමයි ජයකරුවන් හදාගන්නේ. මිනිස්සුන් ඇවිල්ලා තමයි ජයකරුවන් කියන්නේ වතුරු බරපතල යන එපා. ඔය බැලල් වල තියෙන වතුර හලන්න. ඉස්සරහ විදක් තියෙනවා. ඒකෙන් අපි නාන වතුර තියෙන ඕන කරන්නේ. ඒකට ගැලපුණා ජයකරුවන් වතුර ගන්නවා. මොකද වතුර පිටක් නැතුව ඒ ජයකරුවන් 500ක් මරාගත්තා. ඒකයි පළවෙනි කතාවේ ඒ මාවෝනේ යක්කු ගෙනාවේ මේ කතාවට උත්තර හේතුව. අපි ඕනයි පෙන්නන්න ඕනේ යක්කු කියන්නේ මෙන්න මේගොල්ලෝ. මොකටම ඉස්සරහට මිනිස්සු මරාගෙන ඉන්නේ. යක්ෂ භූත කියනවා. යක්ෂ විමාන කියනවා. ඒ විමානයේ හිටපු යකෙක් තමයි මේ ගෙනාවේ. මම බෑම කිව්වේ. දල්දාවට මාතල කිව්වා එයාම බෑම කිව්වා. ඒ තරේ කෝ යමයි අපෝ කුරුවක් හැදුවා. ගෝ පෙන්නන්න ඔය අපේ මිනිස්සුන්ට කියනවා. ඉතින් කැමති කරගත්තා. ඌව ගෙනාවා. ඌ යකා කියලා පෙන්නන්න කොහොමද කියලා ඕක කටින් ඉන්ද්‍රිය වල පෙන්නන්න. එහෙනම් පෙන්නපන්. ඒකයි මේ යකාගේ කතාව. මම පොඩ්ඩක් විවේක කරනවා. ඔයගොල්ලෝ ඉස්සරේ ඌ බලලා යන්න.